සුබ දවසක් වේවා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. හිමිදිරි උදෑසන අවදි වෙලා මම මගේ පළමු උත්සාහය යොදන්නේ මගේ පවුලේ ආදරණීය අය වෙනුවෙන් පෝෂ්‍යදායී ආහාර වේලක් සකස් කර ගන්නයි. ඊට පස්සේ ඉතින් හරිම ආදරෙන් ගෙදර අනිත් අයව අවදි කරගන්නේ එයාලට ප්‍රීතිමත් දවසක ආරම්භය ලබා දෙන්න ඕන නිසයි. මේ වෙනකොට ඉතින් මම ලුතෙන්ගේ සියලු වැඩ කටයුතු අවසන් කරලා ඉවරයි. මමත් අද උදේ 7:30 වෙනකොට සේවස්ත සැසියකට සහභාගී වෙන්න තියෙන නිසා ඉක්මනින්ම ඒකට යන්න සූදානම් වුණා. ඊට පස්සේ මාත්‍යාට දවල් කෑමට කෑම පාර්සලයක් සකස් කරලා බබාවත් මොන්ටිසෝරියට දාගෙන යන්න සූදානම් කරගත්තා. අනිත් බබාලා දෙන්න අද දවසේ ආච්චි සීයයි ළඟ තමයි ඉන්නේ. එයාලට මම කරන්නේ හවස් වෙනකන් කරන්න ඇති තරම් පාසල් පොත්පත්වල වැඩ ටිකක් පවරලා දීලා යන එක. හවස ඇවිත් බලනකොට ඒ වැඩ ටික ඉවර කරලා තිබුණේ නැත්තම් එයාලට දඬුවම් විඳින්නත් සිද්ධ වෙනවා. එහෙම නොකළොත් වෙන්නේ අනිත් දවසෙත් මම දීලා යන වැඩ ටික එයාලා කරන්නේ නැතුව ඉන්න එක. අද දවසේ ලොකු බබාලා දෙන්නව අම්මලා බලා ගන්නවා. චූටි බබාව මොන්ටිසෝරියෙන් ගන්න යාළුවාගේ උදව් ගන්න අවශ්‍ය වෙනවා. ඔය විදියට තමයි ඉතින් දවසේ වැඩ කරගන්න වෙන්නේ. දවල්ට මටත් කෑම එකක් සූදානම් කරගෙන චූටි බබාවත් ලෑස්ති කරගෙන ඔන්න ඉතින් මම සේවස්තයට සහභාගී වෙන්නයි යන්නේ. ඔය ගමම බලාගෙන යමුකෝ ලස්සන්ට බත් පාර්සලයක් ඔතා ගන්න විදිය. අපි කාට හරි කෑම පාර්සලයක් ඔතලා දෙනවා නම් ඒක කන්න ආස හිතෙන විදිහට පිළිවෙලට ඔතලා තියෙන්න ඕනේ. කෑම එකක් කටට දාගෙන රස බලන්න කලින් කෙනෙක් ඇස් දෙකෙන් තමයි රස බලන්නේ. ඉතින් ඒක නිසා කෑම එකක් ඔතන පිළිවෙලත් ඉතාමත් වැදගත් වෙනවා. ඔන්න අපි දැන් පිටත් වෙන්නයි සූදානම් වෙන්නේ. පවුලේ අය අතර ආදරණීය බව පවත්වාගෙන යන්න නිවසින් පිට වෙනකොට තියෙනවා පොඩි පොඩි චාරිත්‍ර ටිකක් කරන්න. ඒවා ඉතින් අපේ ජීවිතවල සාර්ථකත්වයට ගොඩාක් බලපානවා. ඊට පස්සේ දවල් කාලයේදී සේවස්තයට සහභාගී වුණා. සේවස්තයේ තිබුණේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන හඳුන්වා දීමටයි. තඹුත්තේගම කලාපයේ අපේ ගුරු මව්පියවරු එකතු වෙලා ඉතාමත් හොඳ වැඩසටහනක් දින 3ක් පුරා ක්‍රියාත්මක කරා. ඒ ගැන සරල පැහැදිලි කිරීමක් ඉදිරියේදී වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්නම්කෝ. ඔන්න ඉතින් මේ වැඩසටහන ඉවර වෙනකොට හවස 4:30 වුණා. මම ගෙදරට එනකොට 5:30ට ඇති වෙලාව. ඉතාමත් සුළු කාලයක් තමයි මට ඉතුරු වෙලා තියෙන්නේ ගෙදර අවස වැඩ ටික කරගන්න. මම කරේ ආපු ගමන් නාගත් එක. නාගෙන ඉවර වෙලා අත්තම්මලාගේ ගෙදරින් බබාලව ගන්න කලින් පැය භාගයකින් වගේ ගෙදර වැඩ සියල්ල ඉවර කරගත්තා. ඊයේ දවසේදී ගොඩක් වැඩ කරලා තිබුණ නිසා ඉතාමත් ඉක්මනින් හවස වැඩ ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ උයන අතරතුර බබාලවත් මුළුතැන් ගෙයින් තියාගන්නවා එයාලගේ පොත්පත්වල වැඩ කරන්න. මම උයන අතරතුර එයාලට සහයෝගය දෙනවා පොත්වල වැඩ කරගන්න. එහෙම නැති වුණොත් බබාලගේ වැඩවලට උදව් කරන්න කාලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊට පස්සේ උයන පිහන වැඩ ඉවර වෙලා පැයක හෝ දෙකක වෙලාවක් පුළුවන් හැටියට දරුව වෙනුවෙන් යොදා ගන්න එක පුරුද්දක් කරගෙන තියෙන්නේ.
එහෙම නැති වුණොත් ඉතාමත් වේගයෙන් එයාලා අපෙන් මගහැරෙනවා. ටිකක් විතර අපහසු කාර්යයක් වුණත් දවසේ වැඩ ටික පිළිවෙලට ඉවර වෙනකොට දවස අවසානයේ සතුටක් ලබන්න පුළුවන් අද දවසේ වැඩ ටික සාර්ථකව සිදු වුණාය කියලා. මේ වැඩ සියල්ල ඉවර වෙලා මහත්තයා එන වෙලාව වෙනකොට එයා වෙනුවෙනුත් එයාගේ දුක සැප බලන්න වෙලාවක් වෙන් කරගන්න ඕන. එහෙම නැති වුණොත් ඒකත් පවුලකට ලොකු අඩුපාඩුවක් වෙනවා. පවුලේ හැමෝගෙම අවශ්‍යතා ඉෂ්ට කරන්න මවක් හැටියට ටිකක් මහන්සි වෙන්න වෙනවා තමයි. ඒ වුණත් ඉතින් දවස ඉවර වෙනකොට අපි අපේ යුතුයකම් සියල්ල ඉටු කරානි කියලා හිතට ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම තමයි අපි මේ කරන්නේ අනාගත ආයෝජනයක්. අනාගතයේ අපිට ඒ සතුට ඊටත් වඩා වැඩියෙන් ලබන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවස මගේ ගත වුණේ. එහෙනම් ඔයාලත් හැමෝම සතුටින් ජීවත් වෙන්න. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. තෙරුවන් සරණයි.